ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා ඇති කියලා. නිකමට හරි ඔයාලා මේ වෙනකොට ඉන්නේ හිත කලබලෙන්, කලකිරීමෙන්, දුකෙන්, අපහසුතාවෙන් වගේ නම් පුංචි වෙලාවකට විනාඩි කිහිපයකට පොඩ්ඩකට ඒක පැත්තකින් තියලා මගේ මේ කතාවත් එක්ක එකතු වෙන්න පුළුවන් නම් ඔයාලට පුංචි සහනයක් ලැබෙයි කියලා මම හිතනවා. අද මම කතා කරන්න යන්නේ අලුත් කන්සෙප්ට් එකක් ගැන. ඔයාලා අහලත් ඇති. හැබැයි මට තේරුණු විදිහට කවුරුත් මේක ගැන අහලා නැහැ. ඒක තමයි ස්ලෝ ලිවිං කියන එක. මොකක්ද මේ ස්ලෝ ලිවිං කියන්නේ? ස්ලෝ ලිවිං කියන්නේ හරියටම කියනවා නම් සැහැල්ලු ජීවිතයක්, හිමින් ගත කරන ජීවිතයක් වගේ අදහසක් තමයි එන්නේ. මේ මාතෘකාව ඇයි අපි කතා කරන්නේ? අද කාලේ ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් අපහසුතාවෙන් ජීවත් වෙන කාරණාවක් තමයි ડિප්‍රෙෂන්, ඇන්සයිටි, ස්ට්‍රෙස් කියන එක. ඉතින් මේ කාලේ මේක සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් තරමටම මිනිස්සු අතර තියෙනවා කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඇයි මේ අපිට මේ තරම් ස්ට්‍රෙස්, ඇන්සයිටි, ડિප්‍රෙෂන් එන්නේ? ඒ අපි හැල්මේ නොනවත්වා දුවන දිවිල්ල සහ මේ ජීවිතයේ ඉමක් කොනක් නැතුව ඔලුවට දාගෙන ඉන්න කලබලකාරී සිතුවිලි හින්දා. ඉතින් අන්න ඒකට පුංචි සහනයක් දෙන ක්‍රමයක් තමයි මේ ස්ලෝ ලිවිං කියන්නේ. සරල සැහැල්ලු ජීවිතය. මේක මෙහෙම කියන්නම්. අපි මේ උඩ පහළ පැයෙන් පැයට විනාඩියෙන් තප්පරෙන් තප්පරයට දුවන සෝෂල් මීඩියාවල එක වර්ගයේ සෝෂල් මීඩියාවල දකින දේවල් එක්ක පටලගෙන වේදනාවෙන් හරි අමාරුවෙන් ජීවත් වෙනවා. කරන්න බැරි දේවල් හැමතිස්සෙම ඔළුවේ දාගෙන. මේ ස්ලෝ ලිවිං කන්සෙප්ට් එකේ පළවෙනි පියවර තමයි මයින්ඩ්ෆුල්නස්. මේ මොහොතේ හිත පවත්වාගෙන යන එක. අතීතයටවත් අනාගතයටවත් ඕනාට වඩා බරක් නොදී අතීතයෙන් මිදිලා නාගතයට බරක් නොකර මේ මොහොතේ ජීවත් වෙන එක. ඉතින් මේ මොහොතේ ජීවත් වෙද්දී මනසට දැනෙන සුවය අපිට කියන්න බැරි තරම්. ඒ වගේම තමයි කරන්න බැරි තරම් දවස පුරා අපිව පීඩණයට පත් කරමින් අපිව ඇබ්බැහි කරන මේ සෝෂල් මීඩියාවල අපි දකින සමාජ මාධ්‍යයෙන් අපිට පෙන්වන දේවල් පස්සේ දුවන එක. ඇත්තටම ජීවිතේ සතුට කියන්නේ තරුපහේ හෝටලයකින් කන එකවත්, ලෝකේ තියෙන සුපිරිම වාහනේ එලවන එකවත්, තියෙන බ්‍රෑන්ඩඩ්ම බඩු අඳින එකවත් නෙමෙයි. ජීවිතේ අපිට තියෙන දේයින් සතුටු වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන එක. තරු පිරුණු අහසක් යටට වෙලා අහස දිහා බලාගෙන ඉන්න එක. ඉරව්වට චුට්ටක් අපිව ආවරණය කරගෙන ඉන්න එක. ලස්සන පොතක් කියවන ගමන් තේ කෝප්පයක් රස විඳින එක, මුහුදු විරලේ ඇවිදගෙන ගිහින් රැල්ල පාගන එක වගේ ඔය සරල දේවල් එක්ක ස්වභාව ධර්මයට ආදරය කරන එකත් එක්ක ඇත්තටම මේ පීඩාකාරී පැටලිලා තියෙන හැමෝම මේ කියනවා හරි පැටලිලි සහගතයි කියන එක නැතුව යනවා. ඉතින් මේ ස්ලෝ ලිවිං කියන එකේ තේරුම කම්මැලිකමට ඉන්න එක නෙමෙයි. කම්මැලිකම නැතුව තමන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධය ඇති කරගෙන තමන්ට සරල උචිත දේවල් වල නියැලෙන එක. බැරි දේවල් කන්දක් ඔළුවේ දාගෙන දවසින් දවස අපිට ඇබ්බැහි කරන මේ දේවල් දිහා බල පීඩණයෙන් ඒවා ලබා ගන්න දඟලමින් ඒවා ලබා ගන්න බැරුව ගෙවන ආතතියෙන් මිදිලා මේ සුන්දර ලෝකෙ දිහා ඇස්සරලා බලලා සරලව ජීවත් වෙන එක. කොටින්ම කියනවනම් 5 star හොටෙල් එකකට යනවට වඩා සරල නැද්ද? ගෙදර රසට උයන් කන පුංචි හොද්දකුයි බතකුයි. ඉන්නේ වගේ සරල සැහැල්ලු ජීවිතයකට හුරු වෙනවට තමයි මේ මාතෘකාව අපි කතා කරේ. ඉතින් ඔයාලගේ ජීවිතේට මහා ලොකු දේවල් අරගෙන තැවි විඳව මානසික පීඩනයෙන් ජීවත් වෙන්නේ නැතුව ඔයාලට පුළුවන් නම් ජීවිතේ පොඩ්ඩක් අනවශ්‍ය පීඩනය නැති කරලා
ජීවත් වෙන්න. මේකට ප්‍රධානම පියවරක් ලෙස මම දකිනවා ඔයාලට පුළුවන් නම් කරන්න ඩිජිටල් ඩෙටොක්ස් එකක්. ඒ කියන්නේ ඔයාලා මේ සියලුම සමාජ මාධ්‍යවල එහෙට මෙහෙට පෙරලෙමින් ඔළුව විනාශ කරගන්නේ නැතුව පොඩ්ඩක් ඔයාලට එක දෙයක් තෝරගෙන සරල වෙන්න පුළුවන් නම් එක සමාජ මාධ්‍යයක් පමණක් ඒකත් කීප වතාවක් නැතුව සීමා සහිතව බලන්න පුළුවන් නම් ඒවල තියෙන දේවල් වලට ඇබ්බැහි නොවී ඔයාගේ හිත පාලනය කරගන්න පුළුවන් නම් විශ්වාස කරන්න ඔයාලා සෑහෙන්න දිනු. ඉතින් ජීවිතේ සරල සංකීර්ණ කරගන්න නැතුව සතුටින් ඉන්න නම් ස්වභාව ධර්මයට ආදරය කරන්න. තියෙන දේ ගැන සතුටු වෙන්න. මේ මොහොතේ හිත තියාගන්න. ලෝකෙට ආදරය කරන්න. මහා ලොකු දේවල් වල, මහා ලොකු හෝටල් වල, මහා ලොකු ට්‍රිප් වල, මහා ලොකු ඇඳුම් පැළඳුම් වල, මහා ලොකු දේවල් දවසින් දවස මේ සමාජ මාධ්‍යයේ පෙන්වන දේවල් වලට ඔළුව විකෘති කරගන්න නැතුව තමන්ට අයිති තමන්ගේ සරල ජීවිතය තමන් වටා තමන්ගේ මානසිකත්වයට ගැළපෙන ජීවිතයක් තෝරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඔයාලා දිනු ගිහින් එන්න.